2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ 30 වන තරගය B කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාවටපත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 181ක් රැස් කිරීමට සමත් වුණා. ජයග්‍රහණය සඳහා ලකුණු 182ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18ක් අවසානයේ කඩුළු දෙකක් දැවි තරගය කඩුළු 8කින් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. ඉතින් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් සමග නව වාර්තා කිහිපයක් තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වූ අතර මීට පෙර තිබූ වාර්තා කිහිපයක් ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත් කිරීමට හැකියාව ලැබුණා. එම වාර්තා නම් අංක 1 පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හඹාගෙන ගොස් ජයග්‍රහණය කර වැඩිම ලකුණු සංඛ්‍යාව. අංක 2 ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 ලෝක කුසලානයක හඹාගෙන ගොස් ජයග්‍රහණය කර වැඩිම ලකුණු සංඛ්‍යාව. අංක 3 ශ්‍රී ලංකා කණ්ඩායම T20 ලෝක කුසලානයක හඹාගෙන ගොස් ජයග්‍රහණය කර වැඩිම ලකුණු සංඛ්‍යාව. අංක 4 T20 ලෝක කුසලානයක ඕස්ට්‍රේලියාවට එරෙහිව එක් ඉනිමකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා. පැතුම් නිස්සංක පන්දු 52කින් නොදැවි ලකුණු 100ක්. අංක 5 ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 ලෝක කුසලානයක ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩකයා. පැතුම් නිස්සංක අංක 6 ඕස්ට්‍රේලියාවට එරෙහිව T20 ලෝක කුසලානයක ශතකයක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා. පැතුම් නිස්සංක අංක 7 ලෝක කුසලානයක ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රැස් කළ වේගවත්ම ශතකය. පැතුම් නිස්සංක අංක 8 ලෝක කුසලානයක ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළ දෙවන ශතකය. පැතුම් නිස්සංක අංක 9 පැතුම් නිස්සංක ලෝක කුසලානයක රැස් කළ පළමු ශතකය. අංක 10 T20 ලෝක කුසලාන වලදී ශ්‍රී ලංකා කඩුළු රකින්න ක්‍රීඩකයෙකු රැස් කළ වැඩිම අර්ධ ශතක සංඛ්‍යාව. අර්ධ ශතක 5යි කුසල් මෙන්ඩිස්. අංක 11 T20 තරඟවලදී ඕස්ට්‍රේලියාවට හා ඉන්දියාවට ශතක වාර්තා කළ ලොව පළමු පිතිකරුවා. පැතුම් නිස්සංක අංක 12 T20 ලෝක කුසලාන තරඟාවලියකදී පිට තරඟ 3කදී අර්ධ ශතක 3ක් රැස් කළ ලොව 5 වන ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස්. ඉතින් 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවති තරඟය විශිෂ්ට ජයග්‍රහණයක් ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායම නව වාර්තා කිහිපයක් අලුත් කිරීමට සමත් වූ අතර නව වාර්තා කිහිපයක් තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා. ඉතින් 2026 පන්දුවාර 20 ලෝක කුසලාන තරඟාවලියේ තොරතුරු වගේම තවත් ක්‍රීඩා තොරතුරු නැරඹීමට දිනුවා ස්පෝර්ට්ස් YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර අදම එකතු වෙන්න.